ටෙලිසෝන් YouTube නාලිකාව නරඹන ඔයාලා ගොඩක් ආදරයෙන් මම මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඔන්න ඔයාලට මම කියන්න යන්නේ මේ කතාවේ සෞන්දර්ය සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියලා. යාළුවනේ මේ වෙලාවේ භාවනා එනවනේ. ජයනාතව මුණ ගැහෙන්න. ඉතින් ඇත්තටම භාවනා ඇවිල්ලා ජයනාතට තමන්ගේ අතින් වෙච්ච වැරද්දක් තියෙනවා නිවැරදි කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඇවිල්ලා කියන්නේ පහුගිය කාලේ භාවනත් හැසිරුනේ කෙවින් මංජිත වගේනේ. ඒ කියන්නේ කෙවින්ව දැනත් මංජිත වගේ පේන්න රඟපාපු වැඩක් තමයි භාවනත් කරේ. ඉතින් භාවනා ඔන්න උතෙන්ට ඇවිල්ලා කරන්නේ තමන් මෙන්න මේ වගේ බොරුවක් කරේ මෙන්න මේක නිසා කියලා කියන එක. ඇත්තටම මේ වෙලාවේ භාවනා කියනවා තමන් එහෙම දෙයක් කරේ ෆොන්සේකා මහත්තයාගේ පවුලේ අයගේ බල කිරීමට කියලා. ඉතින් එතෙන්දී ඇත්තටම ජයනාත් ෆොන්සේකා මහත්තයාගේ පවුල ගැන ලොකු තරහක් තමයි ඇති වෙන්නේ. භාවනාවට ඕන වෙන්නේ මේ වෙලාවේ කොහොම හරි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නනේ. ඉතින් ඔන්න ඒ දේ තමයි අපිට ලබන සෞන්දර්ය කතාවෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ ඔන්න මුලින්ම මේ ප්‍රශ්න වලින් පස්සේ කෙවින් එක්ක මංජිතත් ඔෆිස් එකට යනවා අපිට ලබන සතියේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔෆිස් එකට ගියාට පස්සේ ඔෆිස් එකේ දැන් තියෙන අලුතෙන්ම සකස් කරපු වටපිටාවක්නේ. ඉතින් මංජිතට කියනවා කෙවින් මේ වගේ වටපිටාවක් කොහොමද ඒක හරි ලස්සනයි. ඒ වගේ විස්තර ටිකක්. ඒ වගේම තමයි කෙවින් ඊට පස්සේ කියනවා මේ ඇති වෙච්ච ප්‍රශ්න ඔක්කොම එක පැත්තකට දාලා අපි අපේ ඔෆිස් එක ගොඩනගා ගන්න දැන් උත්සාහ කරන්න ඕනේ කියලා. ඒ වගේම අපිට ලබන සතියේ බලා ගන්න පුළුවන් වෙනවා මංජිතගේ ගෑනු ළමයා. ඒ කියන්නේ මංජිත යාළු වෙලා ඉන්න ගෑනු ළමයාවත් මේ ඔෆිස් එකට එක් කරගෙන එනවා. එහෙම කරන්න හේතු වෙන්නේ එයා මංජිතට උමනාවක් තියෙනවා ඔෆිස් එකට එක් කරගෙන එන්න. ඒකට කියන්නේ චීවන් සහ ගඟුලි දෙන්න එකතු වෙලා කරපු ප්ලෑන් එක නිසා තමයි මංජිතට සිද්ධ වෙන්නේ ගඟුලි ඔෆිස් එකට එක්කන් එන්න. ඒකත් අපිට ලබන සතියේ යන කොටසකින් බලා ගන්න පුළුවන් වෙනවා.